නව වසරේ ඔබේ ඉලක්ක ජය ගන්නට අපි කොහොමද සැලසුම් කරන්න ඕනේ? අපි හැමෝම නව වසරක් ආරම්භ කරනවා කියන තැනදී ඇත්තටම ওই දෙසැම්බර් මාසේ අගහරියේදී තමයි ගොඩක් අයට මතක් වෙන්නේ මම මොනවද ඊළඟ අවුරුද්දට කරන්නේ මේ අවුරුද්දේ කියන්නේ මේ ගත වුණු වසර තුල මම සැලසුම් කරපු විදිහට මට මගේ ඉලක්ක වලට යන්න පුළුවන් වුණාද? ඔන්න හිතන්න පටන් ගන්නවා. ඊට පස්සේ කමක් නැහැ. තව දින කිහිපයයිනේ මේ වසර ඉවරයි. ඊළඟ අවුරුද්දේ මේ වැඩ ටික කරගන්නවා කියන තැනකට එනවා. හිත හදා ගන්නවා. අපි මේ කාල සීමාව කොහොමද ගත කරන්න ඕනි කියලා කෙනෙකුට හිතුනොත් පුළුවන්ද මට අලුත් අවුරුද්දක් පටන් ගන්න කලින් මේ දවස් ටික එහෙම සාර්ථකව ගත කරන්න? කමක් නැහැ. ඔන්න අවසාන දවස් 7-8නේ අතහැරලා දානවා කියලා කෙනෙක් ඉන්නවා නම් ඒ අයට මොකද්ද කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම ගත්තොත් අපි දැන් පහුගිය අවුරුදු කීපය බැලුවට පස්සේ ලංකාව විදියට විතරක් නෙවෙයි ලෝකෙ විදියටත් ගොඩක් අභියෝග තිබුණා. අපි දන්නවා කොවිඩ් වසංගතය ආවා, ඊළඟට රටක් විදියට අපිට ආර්ථික ප්‍රශ්න ආවා. මේවත් එක්ක අපේ සාමාන්‍ය ජන ජීවිතය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න හම්බුනේ නැහැ. මම හිතනවා සාපේක්ෂව අපි ගොඩ දිනෙට එකග වෙන්න පුළුවන් දේ තමයි 2024 අවුරුද්දේ යම් ප්‍රමාණයකට අපි ඔය නව සාමාන්‍යයත් එක්ක අපේ ජීවිත සාමාන්‍යකරණය පටන් ගත්ත අවුරුද්දක්. ඉතින් ඕකත් එක්ක මට හිතෙන දේ තමයි මේ ඉතිරි වෙලා තියෙන දවස්වල ගත කරන්නේ කොහොමද කියලා ඔබ අහපු ප්‍රශ්නෙට මම හිතනවා මේ දවස්වලට අර අපි කියනවා වගේ මේ අර මහන්සි වෙලා ඉතුරු මොන හරි කරගන්න බැරි වෙච්ච ටික සම්පූර්ණ කරගන්න ගන්නවද? එහෙම නැත්නම් පොඩි විවේකයක් ගන්නවද? ওই දෙකනේ අපිට තියෙන ප්‍රධාන මේ ඔප්ෂන්ස් දෙක. එහෙම නැත්නම් අපිට තියෙන අවස්ථා දෙක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔතනින් මම හිතනවා අපි මේ අවුරුද්දේ ගොඩක් ඔබ වැඩ කරන්න නැති, මහන්සි වෙන්නේ නැති. සෑහෙන දේවල් දිනා ගන්න නැති. සමහර දේවල් මම අර කලින් කිව්වා වගේ ඔබට දිනා ගන්න බැරි වෙච්ච දේවල් තියෙන්නේ නැති. ඔබට කරන්න බැරි වෙච්ච දේවල් තියෙන්නේ නැති. මම හිතනවා මේ දවස්වලට ඔබට පුළුවන් නම් අර අපි කලින් කතා කරා වගේ යම්කිසි සමාලෝචනයක් කරලා ආපස්සට බලන්න. මොකද එහෙම කියන්න හේතුව තමයි ගොඩක් වෙලාවට අපි හැල්මේ දුවන් යනවා. සමහරක් වෙලාවට අපි දන්නේ නැහැ අපි කොතනද දැන් ඉන්නේ කියලා. ඒ වගේම තමයි මේ මිනිස් සිරුර කියන්නේ හරි අපූර්ව පද්ධතියක්නේ. අපි දන්නවා සාමාන්‍ය ජංගම දුරකථනයක් වුණත් ඔබට ඒක අපහර රීචාර්ජ් කරන්න නැතුව charge කරන්න නැතුව වැඩ කරගෙන යන දිගටම අමාරුයි. ඉතින් ඊටත් වඩා සංකීර්ණ පද්ධතියක් වෙච්ච මිනිස් සිරුර අපි ආපහු පාරක් අපි යම්කිසි ඉඩක් දෙන්න ඕන ආපහු යම්කිසි ආකාරයෙන් සකස් වෙන්නට. එහෙම නැත්නම් අපි කියන රෙපෙයා කරගන්න අලුත් වැඩියා වෙන්නේ යම්කිසි ආකාරයක වෙලාවක් දෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. අපි ඕනම වැඩක් කරගෙන යද්දි මම එක පුංචි උදාහරණයක් ඔබට කියන්න. මම හිතන්නේ මේ උදාහරණය මම කලින් සඳහන් කරලා තියෙනවා. එක ගමක හිටියා ලී බඩු වෙලෙන්දෙක්. මේ ලී බඩු වෙලෙන්ද වෙනුවෙන් වැඩ කරපු ගස් කපන්න දෙන්නෙක් හිටියා. මේ ගස් කපන්න දෙන්න මේ ලී බඩු වෙලෙන්ද වෙනුවෙන් වැඩ කරනවා. උන් හැමදාම කැලේට ගිහිල්ලා ගස් යම් කිසි ප්‍රමාණයක් කපනවා. ඉතින් මේ පළවෙනිම දවසේ ඔන්න රස්සාව හම්බෙලා මේ දෙන්නම කැලේට ගියාට පස්සේ එක් වෙලෙන්දෙක් ගස් 10ක් කපනවා. පළවෙනි දවසේ අනිත් වෙලෙන්දත් අනිත් ලී කපන්නත් ඒ ප්‍රමාණෙම ගස් ප්‍රමාණයක් ගස් 10ක් මේ පළවෙනි දවසේ කපනවා. කොහොම හරි ඔහොම කපාගෙන යනකොට ගස් කපාගෙන ගිහිල්ලා මේ ලී බඩු වෙලෙන්දට ගෙනල්ලා දෙනකොට එක් ගස් කපන්නේ හිටියා. මේ ගස් කපන්න හැමදාම වනයේට ගිහිල්ලා අරන් ඉන ගස් ප්‍රමාණය එන්න අඩු වෙනවා. පළවෙනි දවසේ 10යි, දෙවෙනි දවසේ 8යි, ඊළඟ දවසේ 6යි. මෙයාට හරි ප්‍රශ්නයක්. හැබැයි මෙයා මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. හරිම කැපවීමෙන් වැඩ කරන කෙනෙක්. හැබැයි මෙයා එන්නම ගස් කපන ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි අනිත් ගස් කපන්නට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඉතින් මේ ගස් කපන්න හරිම සිත් ඇවුලටපත් වෙනවා. මොකද පුළුවන් තරම් මෙයා මහන්සිලා වැඩ කරනවා. හැබැයි මෙයාට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එන්න ප්‍රතිඵලය අඩු වෙනවා. මෙයා ඊළඟට ගියේ අර ලී බඩු වෙලෙන්ද ගාවට. මෙයාලගේ ස්වාමියා ළඟට. මෙයා ගිහිල්ලා අහනවා මේ මම හරිම මහන්සිලා වැඩ කරන කෙනෙක්. දවස ගානේ මම එක වගේ කැප වෙලා වැඩ කරනවා. එකම වෙලාවක් වැඩ කරනවා. සමහර දවස් ඊටත් වඩා වැඩ කරලා තියෙනවා මගේ ඉලක්කය වෙනුවෙන්. හැබැයි එන්න මගේ ප්‍රතිඵලය අඩු වෙනවා. ඉතින් මේ ලී බඩු වෙලෙන්දා හරි අපූර්ව ප්‍රශ්නයක් අහනවා. ඔහු ඇහුවේ එකම එක ප්‍රශ්නයයි. ඔහු ඇහුවේ ඔබ ඔබේ පොරව මූහත් කරන්න කොයිතරම් වෙලාවක් ගත්තද කියලා. ඔබේ වැඩ කරන අතරතුර ඔබේ පොරව මූහත් කරන්න ඔබ කොයිතරම් වෙලාවක් ගත්තද කියලා. ඉතින් මට හිතෙන්නේ අපිටත් මේක අදාළයි. අපි එක දිගට වැඩ කරගෙන යනවා. අපි සමහරට මහන්සි වෙනවා. හැබැයි අපේ ප්‍රතිඵල සමහර වෙලාවට අඩු වෙන්න හේතුව තමයි අපි යම්කිසි ආකාරයක විවේකයක් ගන්න නැතිකම. ඉතින් මම හිතනවා 2024 අවුරුද්දේ ඔබ මහන්සි වෙලා වැඩ කරන්නේ නැති, ඔබ ජීවිතේ දේවල් දිනා ගන්න නැති, ඔබ උත්සාහ කරන්නේ නැති. මම හිතනවා මේ ඉතිරි වෙලා තියෙන දවස්වල ඔබ යම්කිසි විවේකයක් අරගෙන යම්කිසි සමාලෝචනයක් කරන්න පුළුවන් නම් ඒක වඩාත් වැදගත් වෙයි කියලා. මම දන්නවා ඔබ කරන රැකියා තත්ත්වයට අනුව ඔබේ සමාජ පසුබිමත් එක්ක සමාජයට ඔබ කරන කටයුතුත් එක්ක රාජකාරී කටයුතුත් එක්ක සම්පූර්ණ විවේකයක් ඔබට ගන්න බැරි වෙයි. හැබැයි යම් පමණකින් මානසිකව හරි ඔබට මේ විවේකය ගන්න පුළුවන් නම් එය අර අපි කලින් කතා කරා වගේ ඔබේ ඊළඟ අවුරුද්ද පටන් ගනිද්දී වඩාත් වැදගත් වේවි. ඒ අපි හදාගන්න ඉලක්ක ජය ගන්න මොන වගේ පාඩම්ද අපිට 2024 අවුරුද්දෙන් ගන්න තියෙන්නේ කියන එක ගැන යම්කිසි පැහැදිලි පින්තූරයක් ගන්න. ඉතින් මම හිතන්නේ
මේ දවස් 8ේම අපිට පුළුවන් නම් මේක භාවිතාවක් විදිහට කරන්න මේ විවේකය ගන්න මේක ඉදිරි අවුරුද්දටත් වැදගත් මේක මේ අවුරුද්ද අන්තිමේ කරන්න ඕන එකක් විතරක් නෙවෙයි ඕනම දෙයකදී දවස ගානේ එදිනදා වැඩවලදී උනත් මේ පුංචි විවේක ගන්න එක වැඩ අතරමැදි මේ පුංචි විවේක ගන්න එක හරිම වැදගත් සමහර කෙනෙක් හිතෙන්න පුළුවන් මේ අපිට කරගන්න තියෙන වැටි කරගන්න තියෙන වෙලාවමදී ඒ අතරේ කොහොමද මේ විවේක ගන්න කියලා නෑ ඔබ ඒ ගන්න විවේක ඔබට ආයෝජනයක් සමහරවිට අපි හිතාගෙන හිටියට නෑ අපිට මේ පොඩි මිනිත්තුවක් හරි අපේ වැඩෙන් විවේකයක් ගන්න එක අපරාධයක් කියලා ඒක අපරාධයක් වෙනවටත් වඩා ඔබේ අවසන් ප්‍රතිඵලයට යම්කිසි ආකාරයක එක ධනාත්මක බලපෑමක් එල්ල කරනවා. ඉතින් මම හිතන්නේ ওই විවේක ගැනීමේ පුරුද්ද වැඩ අතරතුර ඒ පුංචි බ්‍රේක්ස් ගන්න පුරුද්ද දැන් ඉඳලා අපිට වසරාන්තිමේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් භාවිතයක් විදියට අපේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් මම හිතනවා ඒක අලුත් අවුරුද්දට අපි අරන් යන වැදගත් පුරුද්දක් කියලා.